කවුද මේ වැනි ප්‍රකාශයන් කරන්නේ? මේ ජාවාරම්කාරයන්ගෙන් මුදල් වලින් යැපුණු මෙවැනි ව්‍යාපාර ඒවා අහිමි වෙනකොට ඒ වගේම මේ අල්ලස දූෂණ වංචාවට සම්බන්ධ වෙලා මෙම රටේ ජනයාගේ මහජන දේපල කොල්ල කාපු අන්ට එරෙහිව ක්‍රියාත්මක වෙනකොට පොලිසිය ස්වාධීනව අපක්ෂපාතීව විනිවිදභාවයෙන් කටයුතු කරනකොට ඒකට එරෙහිව මෙවැනි ප්‍රකාශ කරන්නේ. ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා දන්නවා පහුගිය දවසක මේ පොට්ටු පක්ෂයේ ලේකම්වරයා ප්‍රකාශයක් කළා, තර්ජනයක් කරා අපේ රටේ පොලිස්පතිවරයාට. මේ තර්ජනය කළේ කවුද? මොන දේශපාලන ව්‍යාපාරයෙන්ද? ඒ වගේම ඇයි මෙහෙම තර්ජනයක් කරන්නේ? මොකක් වෙනුවෙන්ද මේ තර්ජනය කරන්නේ? කාටද මේ තර්ජනය කරන්නේ? ඔබ දන්නවා අපේ රටේ මේ වෙනකොට මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට එරෙහිව දැවැන්ත ව්‍යාපාරයක්, මත්ද්‍රව්‍ය නිවාරණ ව්‍යාපාරයක් මේ රටේ දියත් වෙලා තියෙනවා. මේ පොලිස්පතිවරයාගේ නායකත්වය යටතේ, ඔහුගේ මෙහෙයවීම යටතේ. ඒ වගේම කාලයක් තිස්සේ මේ රට අල්ලස දූෂණ වංචාවට භාජනය වෙලා තිබුණා. දේශපාලකයෝ මේවට සම්බන්ධ වෙලා හිටියා විශාල ප්‍රමාණයෙන්. මේවට එරෙහි විමර්ශන යටපත් කරලා තිබුණා. සමහර නඩු ඉල්ලාස් කරගෙන තිබුණා. මේ සියල්ල නැවත ආරම්භ වෙලා හොඳින් විමර්ශනයේ සිදුවෙමින් පවතිනවා. ඒ විතරක් නෙවෙයි, පාතාල අපරාධකරුවන්, සංවිධානත්ව අපරාධකරුවන් මේ රට විතරක් නෙවෙයි විදේශ රටවලින් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඔවුන්ට එරෙහිව මෙහෙයුම් දියත් වෙලා තියෙනවා. ඔවුන් මේ රටට ගෙන්වා ගැනීමේ කටයුතු කරමින් ඉන්නවා. ඔවුන් නීතියේ රැහන්ට අසු කර ගැනීමේ කටයුතු කරමින් ඉන්නවා. මෙවැනි දැවැන්ත වැඩ කොටසක් කරමින් ඉන්නකොට ඔවුන්ට එරෙහිව තර්ජනය කරන්නේ මොන අරමුණකින්ද යන්න ගරු මන්ත්‍රීතුමනි මේ සභාව අවබෝධ කරගත යුතුයි. මේ පොලිස්පතිවරයා මහමග මරා දාන්න ඕනේ කියන සාහසික ප්‍රකාශ කරන තරම්, ඒ වගේම ඔවුන් මොන තරම් මෙලෙච්චත්වයෙන් යුතුව මනෝ විකාරී ස්වරූපෙන් කටයුතු කරනවද යන්න කාටත් පැහැදිලි කාරණයක්. කවුද මේ වැනි ප්‍රකාශයන් කරන්නේ? මේ ජාවාරම්කාරයන්ගෙන් මුදල් වලින් යැපුණු මෙවැනි ව්‍යාපාර ඒවා අහිමි වෙනකොට ඒ වගේම මේ අල්ලස දූෂණ වංචාවට සම්බන්ධ වෙලා මෙම රටේ ජනයාගේ මහජන දේපල කොල්ල කාපු අන්ට එරෙහිව ක්‍රියාත්මක වෙනකොට පොලිසිය ස්වාධීනව අපක්ෂපාතීව විනිවිදභාවයෙන් කටයුතු කරනකොට ඒකට එරෙහිව කරන ප්‍රකාශයක් ඇටියට තමයි මේක දකින්නේ. මේකේ නීති ආධිපත්‍යයට කරපු තර්ජනයක්. මේ රටේ නීතිය සාමයේ පැවැත්මට එරෙහිව කරපු තර්ජනයක්. ඒක අපි සුළු කොට දකින්නේ නැහැ. මේක බරපතල කාරණයක්. මේවා තහවුරු කරන අය පක්ෂවල නායකයෝ මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා සුදු ඇඳගෙන සාටක දාගෙන හිටියට මේ රටේ කරපු දැවැන්ත ඝාතනයන්ට, ඒ වගේම මංකොල්ල කෑම් වලට, මහජනගේ දේපල විනාශ කිරීම වලට පාදක වෙච්ච පිරිස් තමයි මේ අද පොලිස්පතිවරයාගේ මේ නිවැරදි එව නැත්නම් මේ අපරාධ විමර්ශන ක්‍රියාවලියට එරෙහිව මෙවැනි ප්‍රකාශ කරන්නේ. ඒ හරහා කිසිසේත්ම අපි ආරම්භ කරලා තියෙන මේ විමර්ශනයන් අතරමඟ නතර කරන්න ඕ. ඊට එරෙහිව බාධා පමුණවන්න ඕ, ඊට අභියෝග කරන්න උන්ට කිසිදු හැකියාවක් නැහැ. ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාර ක්‍රියාත්මක ආකාරය ඒ කාල තුල අපි හොඳින් දැක්කා. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ ගිහිලා බදාගත් ආකාරය, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ නිර්මාණය කරපු ආකාරය, පාතාලේ නිර්මාණය කරලා බලය සඳහා පාතාලේ යොදාගත් ආකාරය, ඔවුනුත් එක්ක තමන්ගේ දේශපාලන ගනුදෙනු හදාගත් ආකාරය, ඒ හරහා කළු සල්ලි උපයාගත් ආකාරය පිළිබඳව අපි පහුගිය කාලේ පුරාම දැක්කා. ඒ සියල්ල පිළිබඳව දැන් විමර්ශන ආරම්භ වෙලා තියෙනවා. සමහර සාක්ෂි විනාශ කරලා තිබුණත් කෙසේ හෝ විමර්ශන නැවත ආරම්භ වෙලා තියෙනවා. මේ සියලු ඝාතන පිළිබඳව විමර්ශනය කරන්න අවශ්‍යයි. මේ සියලු මූල්‍ය වංචාවන් පිළිබඳව විමර්ශනය කරන්න අවශ්‍යයි. මේ රටේ මහජනයාගේ දේපල කොල්ල කෑම් පිළිබඳව විමර්ශනය කරන්න අවශ්‍යයි. මේ විමර්ශනයන්ට බියටපත් වුණාම තමයි ඔවුන් මේ විදිහේ ප්‍රකාශ ඔවුන්ගේ මුවින් නොදැනුවත්ව ප්‍රකාශ වෙමින් තියෙන්නේ.